1990 ගණන්වල අගභාගයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා මුස්ලිම් ජාතික තරුණයෙක්. සේදු ලෙබ්බේ මොහමඩ් නියාස්. ඔහු අධ්‍යක්ෂණය කරන ඔහුගේ ප්‍රථම චිත්‍රපටයේ විශ්වවිද්‍යාලයේ තරුණයෙකු වශයෙන් ප්‍රධාන චරිතය රඟපාන්නේ නදීකා ගුණසේකර. නිෂ්පාදකවරු කීප දෙනෙක් හවුල් කරගෙන මේ තනු චිත්‍රපටය හැබැයි නියාස්ට වැඩ අවසන් කරලා ප්‍රදර්ශනය කරගන්න බැරි වෙනවා. ඒ වුණාට මේ චිත්‍රපටයේ රඟපාපු නදීකා ගුණසේකර මේ මොහන් නියාස් කියන තරුණයාගේ හැකියාව තේරුම් ගන්නවා. ඒ අනුව ඇය මැදිහත් වෙලා ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේනට කියනවා මොහන් නියාස් සමග චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න කියලා. ඒ අනුව බුද්ධි කීර්තිසේන චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා මොහන් නියාස් වෙනුවෙන්. ඒ චිත්‍රපටය 1997 ජනප්‍රිය චිත්‍රපට 7ට සරසවි සම්මාන වල සඳහා පවා තේරුණා. මේ චිත්‍රපටය තමයි යසෝමා. මොහන් නියාස් මුලින්ම අධ්‍යක්ෂණය කළ ප්‍රදර්ශනයේ නෝ චිත්‍රපටය මලදරුවෝ. මේ යසෝමා චිත්‍රපටයේ හරි අපූර්ව කතාවක්. පොඩ්ඩක් ක්ලාස් පරිචය ගැනේ කතාවක්. පොලිස් නිලධාරියෙකු වන චන්න මේ නදීකා ගුණසේකර සමග අනියම් සම්බන්ධයක් ඇති කරගෙන ඇයව ඝාතනය කරනවා. මේ ඝාතනය හඹා යනවා පොලිස් නිලධාරීන්ම වන රෙක්කොඩි පිලිස මර්වින් ජයතුංග. නදීකාගේ සැමියා ලෙස රඟපෑව ලකී ඩයස්. ලකී ඩයස් රඟපෑවේ අජිත් කියන චරිතය. මේ චිත්‍රපටය මොහන් නියාස් කියන සිනමාකරුවාගේ අනන්‍යතාවය තම ප්‍රථම චිත්‍රපටයෙන්ම ප්‍රදර්ශනය කරන්න ඔහු සමත් වුණා. මේ නිසා ඔහු අදටත් ජනප්‍රිය දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් සිංහල සිනමාවේ වැජ වෙනවා. ඔහු මෑතකදී අධ්‍යක්ෂණය කළා ශ්‍රී වික්‍රම චිත්‍රපටයත්. ඒ වගේම තව චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීමට නියමිතයි. මේ අනුව මොහන් නියාස් සිංහල සිනමාවට බිහි වූ අපූර්ව මුස්ලිම් ජාතික තරුණ අධ්‍යක්ෂකවරයෙක්. මේ චිත්‍රපටයේ නදීකා ගුණසේකර, රවින්ද්‍ර රන්දෙනිය, ලකී ඩයස්, මර්වින් ජයතුංග, රෙක්ස් කොඩිපිලි වගේම ක්ලීටස් මෙන්ඩිස්, සනෝජා බිබිලේ, ආනන්ද වික්‍රමගේ, ලින්ටන් ටේමගේ, නීල් අලස්, ගෝතමී පතිරාජ, විශාඛා සිරිවර්ධන, ඉග්නේෂස් ගුණරත්න සමග උදේ වික්‍රම සහ උදය කුමාරි රණසිංහ රංගනයෙන් දායක වුණා. යසෝමා තිර රචනය සහ අධ්‍යක්ෂණය කළා තියෙන්නේ මොහන් නියාස්. කැමරාකරණය කළා තියෙන්නේ ඇන්ඩ්‍රු ජයමාන්න. සංගීත අධ්‍යක්ෂණය කළා තියෙන්නේ රෝහණ වීරසිංහ. වේශ නිරූපණය කළා තියෙන්නේ රෝහන් මුදන් නායක. ගීත රචනා කළා තියෙන්නේ අජන්තා රන්සිංහ. ඒ වගේම මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදු වුණේ සරසවි චිත්‍රාගාරයේ, දලුගම සරසවි චිත්‍රාගාරයේ. යසෝමා චිත්‍රපටයේ තිරගත වෙන්නේ 1997 ජනවාරි 3 වෙනිදා. මේ යසෝමත් ඔබ නැරඹිය යුතු හොඳ චිත්‍රපටයක් හැටියට හඳුන්වන්න පුළුවන්.